ඇත්තටම ඔබේ ඉලක්ක ඔබ ඉස්සෙල්ලා ලියන්න ඕනේ. ඉතින් අපි ඉගෙන ගත්ත හැටියට අපි දන්න විදිහට මිනිස්සෙක්ට ඉලක්ක ලියන්න කිව්වහම එහෙම ඉලක්ක ඔලුවට එන්නේ නැහැ. ඔබට පුළුවන් නම් එක තැනක වාඩි වෙලා ඉලක්ක 20ක් ලියන්න. ඇත්තටම ඔබ පළවෙනි පියවර තියලා ඉවරයි. මොකද ඉලක්ක 1 2 3 5 10ක් ලියනකොට ඔබට ඉලක්ක නැහැ ලියන්න. ඒ නිසා ඔබ මුලින්ම බලන්න ඕනි අනාගත ඉලක්ක මොනවද ඔබ ලියන්න ඕනි. ලෝකෙට ඔබට යමක් කරන්න පුළුවන්ද? එහෙනම් ලෝකෙ මට්ටමේ ඉලක්ක. හරි රටට යමක් කරන්න පුළුවන්ද? නගරයට යමක් කරන්න පුළුවන්ද? ගමට යමක් කරන්න පුළුවන්ද? ඔබේ පෞල් පසුබිමට යමක් කරන්න පුළුවන්ද? ඔබේ සහෝදරයන්ට, නෑදෑයන්ට, දෙමාපියන්ට ඔබට යමක් කරන්න පුළුවන්ද? ඉතින් තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තේ මුළු ලෝකෙට. එයා ලෝකෙට යමක් කළා. හරි? අනගාരിക ධර්මපාලතුමා රටට වැඩක් කළා. හරි? ඉතින් ඒ වගේ ඔබට පුළුවන් මේ ඔබේ ඉලක්ක පෙළ ගස්ස ගන්න. මේ කියන රාමුවන් තුල ඔබ ඉලක්ක 20ක් ලියන්න. දැන් ඔබ මෙහෙම ලිව්වොත් එහෙම මම ඉඩමක් ගන්නවා, මම ගෙයක් හදනවා, මම ඒකට සෝෆා සෙටියක් ගේනවා කිව්වම ඒක යම්කිසි ඉලක්කයක කොටස්. ඔබට මෙහෙම ලියන්න පුළුවන්. ඔබ අංග සම්පූර්ණ ගෙයක් හදනවා. ඒතර ඒක තුල ඉඩම ගන්න එක, ඒක තුල ගේ හදන එක, ඒක තුල සෝෆා එක තියෙන එක මේක තියෙනවා. හරි? ඉතින් ඔබට පළවෙනි පියවර හැටියට ඔබ ඉලක්ක 20ක් සැලසුම් කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන් මේක ස්මාර්ට් කරන්න. හරි ඔබ වාහනයක් ගන්නවා නම් මොන වගේ වාහනයක්ද ගන්නේ? මොන වගේ පාට වාහනයක්ද ගන්නේ? හරි? කියලා ඔබට මේක ස්මාර්ට් කරන්න පුළුවන්. හරි? ඒ විතරක් නෙවෙයි මේක සැලසුම් සහගත කරන්න අවුරුදු කීයකද? ඔබට පුළුවන් අවුරුදු 5කදී මේ ඉලක්ක සැලසුම් කරගන්න. ඔබට පුළුවන් මේක අවුරුදු 3කදී, අවුරුදු 2කදී, අවුරුද්දකදී, මාස 6කදී, එහෙනම් ලබන මාසෙදී, ලබන සතියේදී මම මෙන්න මේ ඉලක්ක තමයි කරන්නේ. මෙන්න මේ ඉලක්ක මෙන්න මේ දවස්වල කරනවා. මේ සඳහා මෙච්චර වේදමක් යනවා කියලා ඔබ සටහන් කරගන්න. අන්න ඒකට ඔබ වැඩ කරන්න. මං හිතනවා ඔබට මේ ඉලක්ක ඇචීව් කරගන්න ඉතාමත් වැදගත් වෙයි මේ ඉලක්ක සැලසුම් කරන එක.